මේ අපේ ගෙදර අද රෑට හදපු කෑම එක. අපි හරි සරල විදියට තමයි රෑට කන්නේ. මොකද වැඩි ගොඩාක් ಜಾති හදන්නේ. මම හැදුවේ සුදු කැකුළු බත්. මේක ටිකක් රස්නේ. ඒක නිසා මම අර නිවෙන්න පොඩ්ඩක් එහා මෙහා කරලා තුනී කරලා ගත්තේ. සුදු කැකුළු බත් හදලා ඊළඟට ওই තියෙන බත් එක බෙදනවා පොඩ්ඩක් ලස්සන බෙදන්න එපා. මම මැටි පිඟානකට තමයි මේ බත් බෙදන්නේ. මොකද අතේ තියාගෙන කන්න ලේසි. නැත්නම් මේසෙන් ඉඳගත්තත් එතකොට හරි පහසුයි. අද නම් අපි ෆිල්ම් එකක් බල බල කන හින්දා අතේ තියාගෙන කන්න ඕනේ හින්දා මේ පිඟාන හුඟක්ම වටිනවා මේ වෙලාවට. ඉතින් බත් බෙදලා ඊළඟට මෙන්න මේ පොල් සම්බෝලේ. අපේ ගෙදර දකුණු ලකේ කෙනෙක් ඉන්නවනේ. ඉතින් එයා පොල් සම්බෝල වලට හරිම මනාපයි. මේ පොල් සම්බෝලේ සාමාන්‍ය පොල් සම්බෝලයක් නෙවෙයි. මේක ටිකක් විශේෂයි. මේකට කජු මත 10ක් 15ක් එකතු කරලා තියෙනවා. ඉතින් මේකේ වෙනම කිරි රසයක් තියෙනවා. හරිම රසයි. හොඳට ලුණු ඇඹුල් පදපටි දාලා හදලා තියෙන්නේ පොල් සම්බෝලේ. කජු මත 10ක් 12කුත් දාලා තමයි මම කොටලා තියෙන්නේ. මේ තියෙන්නේ මාළු. ඒක මම දවල් හදාගත් එකක්. ඇටවල්ල මාළු තමයි මම අද දවල්ට හැදුවේ. ඉතින් ඒකෙන් මාළු කැල්ලකුත් මම බෙදුවා. මාළු දාලා ඊළඟට මේ බත් පිඟාන කන එක්කෙනා මේ ලුණු වලට හරි කැමතියි. හැබැයි ඉතින් රැයට විතරයි නෑට ලුණු කන්න පුළුවන්. උදේට ඉතින් වත් එකට ගෙනියන්නත් බෑ. උදේ කැමර කන්නත් බෑ. ලුණු ටිකකුයි අවමිරිස් කරලකුත් එකතු කරගත්තා. එතකොට වඩිය රසයිනේ. ඔන්න ඔක තමයි කෑම එක.